ජීවිතයට වටිනකමක් දුන්නේ නුඹයි පුතේ සදා සිතක සෙනී ආරුම උදා කෙරුව පුතේ සදා කල්ම නුඹ අපට මිනි කිරුලකි පුතේ ලොවටම සෙනෙහස පුදන්න නුඹ හසරැල් පිපුනේ නුඹ ලොව රසවත් කරන්න නුඹ මව් කිරි එරුනේ පුතට සුවඳ සුණු සදන්න විල් තෙර මල් පිපුනේ පුත නුඹගේ පින විඳින්න අපි මව්පියෝ කෙරුනේ මේ අම්මා එහෙම කියනකොට තාත්තත් මෙහෙම හිතන්නට ඇති අපට හොරෙන් සුරංගනා වන් පුතු නලවනවා දෙදුන්නේ නැගී ඇවිත් පුතුට හිනා වෙනවා සඳහාමිත් අහස් ගංගේ වලාව පිට එනවා මදනලගී වලාසලුව පුතු අත සරසනවා මෙහෙම කාලය ගත වෙන නිසා සැනකින් සැනයට කාලය මෙලෙස පිය ගන්නා පුතු සුරතල් ළඟ ලෝකය වියපත් වී යන්නා පියෙන් පිය ගමන් ගිය පුතු සත්වසරක් ගන්නා ඉරත් හඳත් එකතු වෙලා පුතුට වයස දුන්නා පින්නතුනි අර ගෙදර තිබුණු අඳුරුකාරය නිමා කරලා තිබුණා පුංචි දරු පැටියෙකුගේ සෙනෙහවන්ත හඬ මුළු ගෙදර පුරාවට පැතිරලා යනකොට ගස් කොළවල පවා අස්වැන්න වැඩි වෙන්නට උනා. ආදරයෙන් හදවත් රසවත් වෙන වෙලාවේ මේ සෙනෙහවන්ත අම්මයි තාත්තයි මේ දරුවා සෙනෙහසින් ලයට තුරුල් කරගෙන ආදරයෙන් හැදුවා වැඩුවා. මව්පියන්ගේ ලෝකය මහ පුදුමකාරයි. ඒ නිසාම ටිකෙන් ටික මෙහෙම කාලය ගත වෙලා යන්නට උනා. අම්මටයි තාත්තටයි ලෝකය උනේ පුංචි පුතා. උදේ පාන්දර ගෙදරින් වැඩට යන තාත්තා දාඩිය මුගුරු හලාගෙන පුතාගේ ජීවිතය සරු කරන්නට හීන කන්දක් පොඩි බැඳගෙන ජීවිතයට එකතු වුණා. හැන්දෑවි තමන්ගේ නිවසට ඇවිල්ලා පුතාගේ මූණ බලන එක තරම් සතුටක් මේ තාත්තට තිබුණේ නැහැ. ඒ වගේමයි අම්මා එකම එක මොහොතක්වත් දරුවා නොදැක ඉන්නට බැරි තරම් ඇය දරුවාට සෙනෙහවන්ත වුණා. කාලය මෙහෙම ගත වෙලා යනවා. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු කාලය ඒ කාලෙදී මොකද වෙන්නේ පින්නතුනි?
සුරතල් කතාවට පින්සිත එකතු වුණා සංසාරයේ මහා පින්කඳ අවදී වුණා මහා සංඝරුවන දුටුවම අත් මුදුල තනා කහවත දරන්නට පුතු පැතුමන් පැනුණා පින්තුනි මේ පුංචි දරුවා හාමුදුරුවරු පින්ඩපාතේ වඩිනකොට පාර දිහා බලාගෙන අත් දෙක ඔසවලා සාදු කියන කාලෙට ඇවිල්ලා තිබුණා. ඒ කාලේ ක්‍රමක්‍රමයෙන් අතික්‍රමණය කරලා දරුවෙකුට ජීව ශක්තිය එකතු කරන අම්මගේ කිරිවල ශක්තියක් පියාගේ ධෛර්යයක් ඉරේ හදෙත් ආදරණීය බවක් එකතු කරලා මේ දරුවා අවුරුදු 7 කියන වයසට ඔසවා තිබුණා. දැන් අපි ඉන්නේ මේ පුංචි කුමාරයාගේ අවුරුදු 7 වෙනි හත්විය සපුරුදු පුංචි දරුවෙක් විදිහට. මේ පුංචි දරුවා ඊළඟට මොකද කරන්නේ? දුව පැන විදින විට දඟකාරයි බලන්න සමනලින් නම්මේ මල් පෙති මත හිඳ උන් පැණි බොන විට ඊට වඩා ලස්සන අම්මේ පුංචි ළමා කැල දිව යන මග තොට පොඩි හාමුදුරු පිය මැඟුවා ළමුණට බිය වන දෙපසේ මල් පෙති පොඩි සමිඳුට අද හිස නැමුවා සම්බුදු සිවුරේ අසිරිය දකිමින් ඒ පිළිබඳවම හිත ගන්නා ගත කළ කාලය පුතුට හොරා පුතු සිත බුදු සසුනට කැඳවන්නා පින්තුනි එදා දවසින් දවස මොහොතින් මොහොත ගත වෙලා යද්දී අර දරුවා පාරේ යන හාමුදුරුවෝ දකින්නකොට සාදු කියව විතරක් නෙවෙයි මේ දරුවට ඕන කරලා තිබුණා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා ජීවිතයක් බවට තමනුපත් වෙන්නට. එහෙම හිතෙන්නේ හරි අඩුයි. ඒකට හේතුව අපි ඉදිරියේදී කතා කරමු. කෙමෙන් බැරි වෙන මේ පුංචි පුතා තමන්ගේ ජීවිතයේ ලස්සන හීනයක් ටිකෙන් ටික පොඩි බැලලා. ඒ තමයි මට මහාන වෙන්නට තියනවා නම් කොච්චර වටිනවද කියලා හිතන එක. මෙහෙම කාලය ටිකෙන් ටික ගත වෙලා යනකොට බුද්ධ ශාසනයේ දිලෙන තරුවක් පිළිබඳ පැතුම් ටිකෙන් ටික හිතේ මෝදු වෙන්නට උනා. හැමදාම දැන් මෙහෙම සාදු කියන මේ දරුවා එක දවසක් අම්මට තාත්තට කතා කරලා කියනවා අම්මේ තාත්තේ මාව පන්සලට එකතු කරගෙන යන්න. ඇයි පුතේ? මට ඕන අම්මේ තාත්තේ මහාන වෙන්නට. පින්තුනි එකම දරුවෙක් ඉන්න සෙනෙහවන්ත දෙමව්පියෝ දෙන්න ජීවිතේ පළවෙනි වතාවට දරුවගෙන් ඇහුවේ මහා ගැඹුරු වචනයක්. ඒකේ මොන තරම් වේදනාවක් දුකක් දැනුණද කියනවා නම් මව්පියෝ දෙදෙනාම මහා චංචල භාවයකටපත් වුණා. දරු සෙනෙහසට සීමාමායින් කොතනද තියෙන්නේ?
කොයි අම්මටද තාත්තට පුළුවන් දරුවන්ගේ සෙනෙහසට මායින් දාන්නට බෑ. ඒ විතරක් නෙවෙයි කොයි තරම් දරුවෝ හිටියත් අම්මට තාත්තට ඒ දරුවෝ එක වගේමයි. ප්‍රශ්නේ තියෙන්නේ දරුවෝ අම්මා තාත්තා දිහා බලන විදිහේ වැරද්ද. හැම ඒ දෙමව්පියෝ දෙන්නගේ ආදරය එකයි. කාටත් කිරි එකයි. තරගය දරුවෝ අතරයි. බලන්න ස්වභාව ධර්මයේ ලස්සන නියාමයක් තියෙනවා. පූස් පැටියෙක් පූසෙක් තමන්ගේ දරුවෝ ප්‍රසූත කරපු ගැබිනි පූස් අම්මා කෙනෙක් පැත්ත වැටිලා නිදාගෙන ඉන්නවා. අලුත ඉපදිච්ච පුංචි පූස් පැටව ටික කිරි බොන්නට දඟලනවා. එක්කෙනෙක් තනපුඩුවට මුව තියලා පුංචි ටිකෙන් ටික කිරි බොනකොට ඊට වඩා හයිය තියෙන තවත් එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා අමාරුවෙන් ගොඩ වෙලා අර පූස් පැටියාගේ තනපුඩුව පයින් ගහලා ඈත් කර